සඳේ ඔබේ ආලෝකෙන් හිතමාගේ පිරියන්නේ පාළුව මැද සැන. හෙලෝ වෙල්කම් බැක් ටු our මිරකල් ලයිෆ්. කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම ගොඩක් හොඳින් ඇති කියලා අපි හිතනවා. අද නම් ඔන්න පුංචි සුකුරුත්තන් වැඩක් කරන්න තමයි මේ හදන්නේ. මොකද්ද දන්නවද? පුංචි ලස්සන හුරුබුහුටි ඉටිපන්දමක් හදාගන්න තමයි අද මේ ලෑස්ති වෙන්නේ. මම ඒකට ගත්තා මෙන්න මේ ලස්සන සෙරමික් කප් එක. මෙන්න මේක තියෙනවනේ, මේක මේ මම ගොඩක් කල් ඉඳන් එකතු කරපු ඉටි ටිකක් ජෑම් බෝතලයක පාට ගාලා තමයි තියෙන්නේ. හැබැයි මේක පත්තු කරාම මේක මේ ගොඩක් රත් වෙනවා, අල්ලන්නවත් බැරි තරම්. අන්න ඒ නිසා තමයි මං තීරණය කරේ ලස්සන අලුත් එකක් හදාගන්න ඕනි කියලා. මේක ගලව ගන්න පුළුවන් වෙයිද කියලා බලමු අපි. ඒකේ තියෙන ඉටි ටික මෙහෙම ගන්න බෑ. ඉතින් මට මේ බෝතලේ බිඳින්න වුණා. මගේ අතත් කැපුණා ඒක බිඳින්න ගිහිල්ලා. ඒ වුණාට කොහොම හරි ඉටි ටික ගත්තා. මේ විදිහට තමයි මේ ඉටි ටික තියෙන්නේ. මේක දැන් දිය කරගන්න ඕනේ. දිය කරලා ඒක දාගන්නවා. චුට්ටක් දාගත්තා මම මුලින් ඒකෙන්. ඊට පස්සේ මම ටෙස්ට් කරන්න මේ ෆුඩ් කලරින් ටිකක් දැම්මා දිය වෙයිද බලන්න. හැබැයි ඒක දිය වුණේ නැහැ. පාට නැති වුණාට කමක් නැහැ කියලා ඉතින් සුදු පාටට ඉටිපන්දම හදාගන්න ඊට පස්සේ මම තීරණය කරා. මොකද මේ කලරින් දිය වෙන්නේ නැති හින්දා. ඒ ජෑම් බෝතලේ තිබ්බ ඉටි ටික මෙච්චරයි තිබ්බ. ඊට පස්සේ මදි හින්දා මම තව ඉටිපන්දම් ටිකක් ගෙනාවා. මේ ඉටිපන්දම් ටිකක් ලොකු ඒවා. ඉතින් ඒකෙන් දෙකයි ගියේ මේක ඉතුරු ටික පුරව ගන්න මට. ඒ ඉටිපන්දමකම තිබ්බ නූලකුත් ගත්තා මම මේකට. මේ වෙනම නූල් ගන්න ගියේ නෑ. ඒ ඉටි ටික දිය වුණාට පස්සේ ඒකේ නූලම ගත්තා. මේක හරිනම් ඉටි දාන්න කලින් යටට මේ යට පොඩ්ඩක් අර රවුම් කරලා වගේ නූල දාලා ඉන්න ඕනේ. හැබැයි මට ඒක අමතක වුණානේ මුලින්. ඒක හින්දා මම චුට්ටක් මැදින් හිල් කරලා නූල අඩියට දාගත්තා. ඊට පස්සේ තමයි මං අනිත් ඉටි ටික දාගත්තේ. දැන් මම මේ හදන්නේ කරාඹුණු ටිකක් දාගන්න. මම හිතනවා එකෙන් සුවඳ එයි කියලා. අපි බලමු. කුරුඳු කෑල්ලකුත් තිබුණා, ඒකත් දාගත්තා. මේක මං හරියටම දන්නේ නෑ. ඉටි දිය වෙද්දි දාන්න ඕනේ කියලාත් කියනවා. ඉතින් දැනුත් ඉටි රසනෙන් තියෙන හින්දා මං ඔය කමන්නේ කියලා දැම්මා. අපි බලමු ඉතින් අන්තිමට සුවඳ එයිද කියලා. මේ වගේ පුංචි පුංචි සුකුරුත්තන් වැඩ කරන එකෙන් මගේ මනසට මාර රිලැක්ස් එකක් හම්බ වෙනවා. ඉතින් මම ඒ හින්දා තමයි මේ වගේ දේවල් කරන්නේ. දැන් ඉතින් මේක සෙට් වෙනකන් තියලා තියන්න තමයි ඕනේ. ටිකක් වෙලා යයි මං හිතන්නේ හයි වෙන්න. මෙන්න මේ විදිහට තමයි අර කරාඹුණු ටිකයි කුරුඳු කෑල්ලයි තියෙන්නේ. අපි මේක දැන් ටිකක් වෙලා තියලා සෙට් වුණාම කොයි වගේද කියලා බලමු. ඔන්න දැන් නම් චුට්ටක් සෙට් වෙලා තියෙන්නේ. හැබැයි මැද ටික තාම සෙට් වෙලා නැහැ ගානට. මේ ඉතින් මම හිතුවා දැන් මේ කරාඹුණු ටික ඔක්කොම අඩියනේ තියෙන්නේ. ඒක හින්දා උඩින් ටිකක් තියාගත්තොත් ලස්සනට තියෙයි කියලා. ඉතින් මම ඒ හින්දා මෙන්න මේ විදිහට අර කරාඹුණු උඩ තියෙන අර මලේ කෑල්ල අයින් කරලා මෙන්න මේ විදිහට ලස්සනට තියාගත්තා.
ඊට පස්සේ ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේක හොඳටම සෙට් වුණාට පස්සේ මැදින් චුට්ටක් ඉටි අඩු වෙලා වගේ තිබුණා. ඊට පස්සේ ඉතින් මං ආයෙත් ඉටි පන්දමකින් ඉටි ටිකක් එතනට දාගත්තා. දැන් ඉතින් ආයෙම මං අර දාගත්ත කරාබු නැටි ටික පේන්නේ නැතුව ගියානේ. ඒක නිසා මං ඉතින් දැන් ආයෙ කරාබු නැටි ටිකක් තියාගන්න තමයි හදන්නේ. ඔන්න මේ විදිහට තමයි හයි වෙලා තියෙන්නේ. දැන් හොඳට හයි වෙලා තියෙන්නේ. අපි දැන් පත්තු කරලා බලමු සුවඳ එනවද කියලා. පත්තු වෙන්නේ නැද්ද වේද දන්නේ නැහැ. ඉස්සෙල්ලා මේක ගානින් වගේ කපාගමු. ඔන්න ඉතින් අන්තිමට මගේ ඉටිපන්දම මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ලස්සනයි නේද? හැබැයි මේකෙන් ලොකු සුවඳක් නම් එන්නේ නැහැ. ලාවට පුංචි සුවඳක් එනවා. මේ ඒක එච්චරම දැනෙන්නේ නැහැ. හැබැයි මම හිතනවා මේ සිනමන් ඔයිල් ටිකක් හරි මොනවා හරි එහෙම ඔයිල් එකක් දැම්මොත් සුවඳ එයි කියලා. මම හිතන් හිටියේ සිනමන් ඔයිල් එකක් දාන්න තමයි. හැබැයි මට ඔයිල් එකක් ගන්න අමතක වුණා. ඒක නිසා තමයි ඉතින් කරාබු නැටි ටික දැම්මේ. මේ ඒකෙන් ලොකු සුවඳක් නම් එන්නේ නැහැ හැබැයි. ඒත් ඉතින් මේක ලස්සනට ආපු හින්දා මට නම් සතුටුයි. ඉතින් මේ මගේ සුකුරුත්තන් ඉටිපන්දම ගැන ඔයාලා මොකද හිතන්නේ කියලා, ඔයාලගේ අදහස් මොනවද කියලා යටින් කමෙන්ට් එකක් දාන්න. අදට වීඩියෝ එක ඉවරයි. මං ආයෙත් ලස්සන වීඩියෝ එකකින් එනකම් thank you for watching. See you next time. Bye miracles.